දේශපාලන වේදිකාවල මෙයාලා ඡන්ද ගන්න ඕනේ හින්දා ලොකු කතා කිව්වා 2015 ඉඳන්. ඊට කලින් ඉඳන්. දැන් මේ හුඟක් කියවට 2015 නඩු දැම්මා. ඒ හුඟක් නඩු මන් දින්න. දැන් එක නඩුවයි තාම තියෙන්නේ. මට විශ්වාසයි අපේ නීතිඥවරුන්ට අපේ කරුණු පැහැදිලි කරන්න පුළුවන් ගරු අධිකරණයේ ඉස්සරහා. ඒ වගේම දැන් ආණ්ඩුව මෙයාලගේ. දැන් අවුරුද්දයි මාස 4ක් විතර මේ ආණ්ඩුවට කල් ගත වෙලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවට ඕන තරම් කාලේ තිබ්බා. ඒ චෝදනා ඔප්පු කරන්න. දැන් ෆයිල් එක කැබ් එක පිටිපස්සේ දාගෙන්නේ ප්‍රෙසිඩන්ට් ඔෆිස් එකට ගියේ වැඩ බාර ගන්න. මොකද ෆයිල් හිස්නේ. ඉතින් මේ ඔක්කොම බොරු කියලා. දැන් උගන්ඩා සම්බන්ධයෙන් කියපු කෙනාම කිව්වනේ මම දැනගෙන තමයි බොරුවක් කිව්වේ කියලා. ඊට පස්සේ කොයි බොරුව කියන එක මගේ අයිතියක් කියලා. ඉතින් එයාලට ඕන වෙලාවට බොරු කියනකොට ඒක එයාලගේ රයිට් එකක්. බෑ ඒකට රැවටිච්ච මිනිස්සු. ඒකට අපි එක තරහ වෙච්ච මිනිස්සු. ඇත්තට නාමල් උගන්ඩාවට සල්ලි ගෙනින්නද කියලා. මොකද මේ අය ඇවිල්ලා පෙනී හිටියේ ඊටමත් දක්ෂ, උගත්, බුද්ධිමත් ලංකාවේ අනිත් ඔක්කොම මෝඩයි අපි තමයි උගත්ම අය අපි තමයි ඔක්කොම දන්නේ කියලානේ. ඉතින් එහෙම අය ඇවිල්ලා ඩොලර් බිලියන් 18ක් ප්ලේන් එකේ ගෙනනවා දැක්ක කිව්වම දැන් කිව්වා මම දැනගෙන තමයි බොරු කිව්වේ උඹලා ඇඳුනා නේද කියලා hina වෙනකොට කියන්නේ එයා ලැජ්ජාවටපත් කරන එයාගේ ඡන්දදායකයන්ව. ඒ වගේම තමයි මේ ජනාධිපතිවරයා ලැම්බෝගිනි 18ක් බානවා දැක්ක කිව්වා. මේ අය වගේ අපි උසාවි වලට පොලිසිය වලට ගිහිල්ලා මේ අයව CID එකට ගෙන්නුවා නම් කියපු බොරු වලට සමහරට අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වෙන්නෙත් නැහැ. මොකද එච්චර බොරු කියලා එනම් මෙලාකට හිරේ ගිහිල්ලා. බෙද අපේ දේශපාලනේ වෙනස්. ඉතින් අපි හිතනවා අපි ඒ වෙලාවට හිතුවේ එහෙමයි. අපි හිතුවේ මිනිස්සුන්ට අයිතියක් තියෙන ඕන එකක් කියන්න. ඉතින් අපේ පාඩුවේ අපි හිටියා. අපි හිතුවා සමහරව මිනිස්සු පිළිගන්නේ නැහැ කියලා. දැන් රත්තරන් මාලයක බල්ලේ කරේ පවුම් අණුවක මාලයක් තියෙනවා. පවුම් අණුවක බල්ලෙක් ගෙනියන්න වලියෙක් වෙන්න බෑ. බල්ලෙක් වෙන්න බෑනේ. ඉතින් අපි ඒක විශ්වාස කරපුවාත් ඉඳලා තියෙනවා. බල යනකොට. ඉතින් මම හිතනවා කාලෙත් එක්ක මේ ආණ්ඩුව ඇතුළේම ඔබට උත්තර ලැබෙයි.